බයිසෙප් ට්‍රයිසෙප්ස් එක දවසේ ට්‍රේන් කරන්න පුළුවන්ද කියලා. දැන් එහෙම කරන්න පුළුවන්. දැන් ওই බයිසෙප්ස් ට්‍රයිසෙප්ස් අපිට පුළුවන් සතියට දෙපාරක් ට්‍රේන් කරන්න. දැන් ප්‍රධාන මේජර් මසල් ගෲප්ස් අපිට පුළුවන් සතියට එකපාර ගන්න ට්‍රේන් කරන්න. එතකොට ට්‍රයිසෙප්ස් බයිසෙප්ස් වගේ මාංශ පේශීන් කුඩා මාංශ පේශීන් ශරීරයේ තියෙන අපිට පුළුවන් සතියට දෙපාරක් පුහුණු කරවන්න. මේ මම කතා කරන්නේ ඊස්තටික්ස් වලට ඇඟ හදන කෙනෙක් සම්බන්ධව. බොඩි බිල්ඩින් කියන්නේ එන්හාන්ස්ඩ් ඊස්තටික්ස්. අපි මේ කතා කරන්නේ සාමාන්‍ය කෙනෙකුට සෞන්දර්යාත්මක ඇඟක් හදන්න ට්‍රේන් කරනකොට. සඳුදාට ඔයාලට පුළුවන් පළවෙනි දවසේ කියලා අපි ගමුකෝ. chest triceps deltoids ට්‍රේන් කරන්න. ඒ කියන්නේ front delts ඒ වගේ වැටෙන විදිහට. ඊට පස්සේ අඟහරුවාදට අපිට පුළුවන් back abs biceps ට්‍රේන් කරන්න. එදාටත් ඔයාලට rear deltoids ට්‍රේන් කරන්නත් පුළුවන්. එතකොට push and pull දවස් දෙකක් යනවා. ඊට පස්සේ දවස් අපි rest කරනවා බදාදට. බ්‍රහස්පතින්දාට අපි ට්‍රේන් කරනවා legs. legs කියන්නේ ලොකු විෂයක්. legs කියපුවම අපි quads විතරක් නෙමෙයි. quads, hamstrings, එතකොට calves ට්‍රේන් කරනවා එදාට. එතකොට ලොකු වෙලාවක් ඕනේ වැඩේට. බ්‍රහස්පතින්දා legs ට්‍රේන් කරවලා අපි සිකුරාදා දවසම අපි ගන්නවා abs and arms ට්‍රේන් කරන්න. abs and arms ට්‍රේන් කරන දවසේදී එතකොට මේ arms කියලා කියපුවාම bicep tricep දෙකම එකට තමයි ට්‍රේන් වෙන්නේ. බඩටත් හොඳ ව්‍යායාමයක් සරණක් යනවා. ඉතින් ඔය මම කිව්වේ biceps triceps එකට ට්‍රේනින් කරන්න පුළුවන්ද කියලා අහන එකට උත්තරයක් විදිහට ට්‍රේනින් ස්ප්ලිට් එකක් ගැන. ඔය වගේ ඕගොල්ලන්ට ඕන විදිහට ස්ප්ලිට් එකක් හදාගන්න පුළුවන්. මේ biceps triceps එකට ට්‍රේන් කරනවා නම් ඊට කලින් දවසේ legs ට්‍රේන් කරන්න පුළුවන්. ඒ කියන්නේ කකුල් වලට වෙනත් ශරීරාංගයක් පුහුණු කරවන්න නැතුව. දැන් අපි chest ට්‍රේන් කරලා ඊට පහුවදාට bicep tricep ට්‍රේන් කරන්න ගියොත් triceps වලට ටිකක් මහන්සිය වැඩි වෙනවා. මොකද කලින් දවසේ අර bench presses කරනවා, push ups කරනවා, dips ගහනවා. දැන් අතට triceps හොඳට මහන්සි වෙලා තියෙන. ඊට පස්සේ පහුවදාට ආයේ අපි tricep workout එකක් කරන එක එච්චර හරියන්නේ නැහැ. ටිකක් එක හොඳ මදි. එතකොට biceps වලටත් එහෙමයි. ඒ ළඟම back workout එකක් ගියොත් එහෙම biceps මහන්සි වෙලා තියෙන. ඊට පහුවදා biceps train කරන එක හොඳ නැහැ. එතකොට biceps triceps එකට පුහුණු කරනවා නම් ඊට කලින් දවසේ legs train කරවන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට කලින් සහ පසුව rest දවස් දෙකක් තියෙන විදිහට workout එක හදාගන්න පුළුවන්. ඔය නිකන් සරල කතාවක් bicep tricep එකට train කරන්න පුළුවන්ද කියලා අහන කෙනෙකුට.